ඔයගොල්ලන්ගේ විභාගය කල්ලේ අයිය. දැන් ඉතින් අගෝස්තු විභාග තියන්න වෙන්නේ. කොයි ඉස්කෝලේ විභාග තියන ඉස්කෝලත් නැහැ. ඉස්කෝලවල ඉගෙන ගන්න හිටපෙවුනුත් නැහැ. උගන්නන්න හිටපෙවුනුත් නැහැ. ආයේ මුලින් ඉඳන් ඉස්කෝල හොයා ගන්න වෙනවා. ඒගොල්ලෝ කියයි සැප්තැම්බර් මුල වගේ දවසක් කියයි. ඕක අඩුම ගානේ ඔක්තෝබර් 20න් එහා පැත්තට කල් යනවා. මම කිව්වා කියලා දිනේ දාලා ලියා ගන්නකෝ. අපි මෙහෙම මාස 8යි සති 34යි අරකයි මේකයි කී දැන් මේ වැඩේ ගැන දින ගණනවනේ. එතකොට ඇත්තම කතන්දරේ ළමයි මේ තියෙන වාතාවරණය අනුව ලොකු ඉඩක් තියෙනවා A level විභාගේ තව මාසයක් වගේ එහාට තල්ලු වෙන්න. මොකද A level ඉවර වෙන්න තිබුණේ දෙසැම්බර් මේ වෙද්දී A level ඉවර වෙලා තියෙන්න ඕන වගේ මේ ඕනේ නොවැම්බර් මේ දෙසැම්බර් මුල A level ඉවර වෙන්න තිබුණේ. ලබන 8 වෙනිදා ඉස්කෝල පටන් ගන්න තිබුණේ ඊළඟ වාරයේ විදිහට. ඒතර ඒක සැලකිලි මට්ටමින් කල් ගිහිල්ලා තියෙනවා. ඒතර ආයේ A level වල ඉතුරු කොටස් ටික කරන්නේ ජනවාරි වල. ඒතර ඒකට අදාළවත් එතනත් ආයෙමත් ප්‍රශ්නයක් තියෙනවා. ඒතර පේපර් මාකින් නම් පටන් ගන්න තිබුණේ හත නෙමෙයි මතක නැහැ. මේ ලබන සතිය දිහාට පටන් ගන්න තිබුණා. ඒකත් කල් ගිහලා තිනවා දෙසැම්බර් අගට කියලා ගොඩාක් වෙලාවට ඒකත් ජනවාරි මුලට යන්නත් ඉඩ තියෙනවා. ඒතර මේ පැත්තෙන් යනවා කියන්නේ රිසර්ච් එන එකක් සාමාන්‍යයෙන් අර ප්ලෑන් වෙලා තිබුණේ පෙබරවාරි අග වගේ වෙන්න නම් ඒකත් පොඩ්ඩක් එහාට තල්ලු වීමක් යම් මට්ටමක එකක් වේ. ඒතර ඔය ඔක්කොම මෙහෙම තල්ලු වුණාම ඉස්කෝල වාර විභාග වලට අදාළවත් ෂෙඩියුල් නම් වෙනස් වෙන එකත් එක ගොඩක් වෙලාවට A level විභාගේ අගෝස්තු වලට වඩා තව මාසයක් වගේ ඊට එහා නම් බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් හරිද? ඒ කියන්නේ මේකෙන් මහ ලොකු දෙයක් වෙන්නේ අර තමන් කරන්න හිටපු එක තව පොඩ්ඩක් වැඩි දියුණු කරගන්නවා අරුණාම මේ මාසයක් හම්බෙලා ඉතින් සියලු දේවල් මේ මාසෙන් වෙන්නේ නැහැ නේ. මාසෙක වගේ වැඩිපුර කාලයක් හම්බෙන්න ඉඩක් තියෙනවා. ඇත්ත. මම ඒකට නෑ කියන්නේ නෑ. හැබැයි එහෙම වුණත් තමයි අපි මේ පටන් ගත්ත දින ගණන් කිරිල්ල එහෙමම කරගෙන යන්නේ. මොකද එතකොට හිතන්නකෝ අපි ප්ලෑන් කරනවා හති 34කට කියලා. ඒතර ඕගොල්ලෝ වැඩ කරන් යනවා. අර එම්ෙන් වැඩ හිර කරගෙන වැඩ ගොඩ ගහගෙන ඉතින් මොනවා කිව්වත් අපි ඕගොල්ලෝ වැඩ කරනකොට අනිවාර්යෙන් මොනවා හරි හිර කරගන්නවනේ බොහෝ විට. අන්න ඒ ටිකටත් අපිට තව කාලයක් හම්බෙනවනේ අන්තිමට. ඒ හින්දා අපිට වැඩිපුර හම්බෙන්නේ ඇත්තටම මාසෙක වගේ කාලයක් සති 3ක 4ක කාලයක් ලැබෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඇත්ත මම එකඟයි. හැබැයි ඒක සම්පූර්ණයෙන් හිතින් අමතක කරන්න එහෙම එකක් තිබුණොත් බෝනස් කියලා අපි ගමු. ඒක මරු. හැබැයි අපි ගණන් හදන්න ඕනේ අපිට මාස 8ක් තියෙන වැඩ කරන්න. මේ මාස 8 ඇතුළේ කරන්න තියෙන මොකද්ද? එච්චරයි කරන්න පුළුවන්. ඔය අයිඩියා එකෙන් ඔළුව හදාගෙන ඉන්න වැඩිපුර හම්බෙන එක බෝනස්. ඒක හිතන්න එපා. ප්ලෑන් කරන පීරියඩ් එකේවත් අපි ඒක නැතුව තමයි වැඩ හදාගන්න ඕනේ. ඒතර මුලින්ම ඒ අයිඩියා එක පොඩ්ඩක් ඔළුවට දාගෙන ඉන්න. හැබැයි කොහොම වුණත් ඒ ඔක්කොම යටතේ වුණත් අපිට තියෙන මාස 9ක උපරිම වුණත් කාලයක් මාස 8ක් කියලා අපි ගණන් හදාගන්න. මම මෙතනින් ඉස්සරහට විස්තරය කරන්නේ මාස 8ක් කියලා. ඇත්ත තව මාසයක් වැඩි වුණොත් අපිට තව වැඩ ටිකක් කරගන්න පුළුවන්. තව පේපර්ස් ටිකක් වැඩිපුර